අද අපි කතා බහ කරන්නේ වෙනත් වෘත්තීය ක්ෂේත්‍රයකට මාරු වන්නේ කෙසේද යන්න. වෘත්තීය ක්ෂේත්‍රය වෙනස් කිරීම නිසි සැලසුමකට අනුව ක්‍රමානුකූලව කළහොත් ඉතා සාර්ථකව කළ හැක්ක. ඒ සඳහා ඔබට පහත පියවර අනුගමනය කරන්න පුළුවන්. පළමුවැන්න වෙනස් වීමට හේතුව පැහැදිලි කරගන්න. වැටුප, මානසික නිදහස, වෘත්තීය වර්ධනය හෝ අකමැත්ත වැනි ක්ෂේත්‍රය මාරු කිරීමට ඔබට ඇති සැබෑ හේතුව හඳුනා ගන්න. එය ඔබට ස්ථාවරව ඉදිරියට යාමට උපකාරී වෙනවා. දෙවැන්න, නව ක්ෂේත්‍රය ප්‍රවේශමෙන් තෝරා ගන්න. අහඹු ලෙස තෝරා නොගෙන ඔබේ උනන්දුව, රැකියා ඉල්ලුම සහ ඔබ සතු පැරණි කුසලතා ගැලපෙන ක්ෂේත්‍රයක් තෝරා ගන්න. තෙවැන්න, වෙනත් ක්ෂේත්‍රයකට යොදාගත හැකි කුසලතා හඳුනා ගන්න. සංනිවේදනය, කණ්ඩායම් හැඟීම, ගැටලු විසඳීම සහ කාල කළමනාකරණය වැනි ඔබ සතු පොදු කුසලතා සම්පූර්ණ ආධුනිකයෙකුට වඩා වේගයෙන් නව ක්ෂේත්‍රයට හැඩගැසීමට ඔබට උපකාරී වෙනවා. හතරවැන්න, නව කුසලතා ප්‍රායෝගිකව ඉගෙන ගන්න. එකවර සියල්ල ඉගෙන නොගෙන නව ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන කුසලතා එකක් හෝ දෙකක් පමණ තෝරාගෙන ඒවට අදාළ YouTube, කෙටි පාඨමාලා හෝ සහතික පත්‍ර හරහා ප්‍රායෝගිකව ඉගෙන ගන්න. පස්වැන්න, කුඩා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්න. රැකියා අත්දැකීම් නැත්නම් කෙටිකාලීන රැකියා පුහුණු, ෆ්‍රීලාන්සිං, ස්වේච්ඡා ව්‍යාපෘති හරහා කුඩා හෝ අත්දැකීම් ගොඩනගා ගන්න. සයවැන්න, ඔබේ ජීවදත්ත පත්‍රය හෙවත් ඔබේ CV එක අලුත් කරන්න. පැරණි CV එක එලෙසම නොයවා නව ක්ෂේත්‍රයට ගැලපෙන කුසලතා, නව ඉගෙනුම් සහ ව්‍යාපෘති ඉස්මතු වනසේ එය වෙනස් කරන්න. සත්වැන්න, උපාය මාර්ගිකව රැකියා අයදුම් කරන්න. හැමතැනටම අයදුම්පත් නොයවා නවකීන් බඳවා ගන්නා සමාගම්වල මූලික මට්ටමේ නැතහොත් එන්ට්‍රි ලෙවල් තනතුරු කෙරෙහි අවධානය යොමු කර ගුණාත්මකව අයදුම් කරන්න. සංක්‍රාන්ති කාලයකට සූදානම් වන්න. මුල් කාලයේදී පහළ තනතුරකින් ආරම්භ කිරීමට, වැටුම තරමක් අඩුවීමට හෝ හැඩගැසීමට කාලය අවශ්‍ය විය හැක. එය වර්ධනයේ කොටසක් වන බව වටහා ගන්න. එය තාවකාලික තත්ත්වයක්. අපගේ අවසාන පණිවිඩය ක්ෂේත්‍රය වෙනස් කිරීම යනු සියල්ල මූල සිට ආරම්භ කිරීමක් නොවේ. එය ඔබ සතු අත්දැකීම් වඩාත් හොඳ මාවතකට යොමු කිරීමක්. සැලසුම සහ අඛණ්ඩ උත්සාහය ඔබේ නම් ඔබට සාර්ථක විය හැක.